ආයිබෝන් අද අපි සාකච්ඡා කරන්නේ ලංකාවට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන අර්බුදය ගැන මේ දවස්වල. ගහෙන් ගෙඩියෙන්න වගේ එහෙම නැත්නම් අර උඩින් පාත් වෙච්ච හෙනයක් පත බෑවෙන්නත් වගේ ලොකු විනාශයක් ලෝකෙට වෙලා තියෙනවා. ඒ ලෝකෙට සිද්ධ වෙච්ච විනාශේ ලංකාව වගේ අපේ පුංචි රටවල් වලටත් බලපානවා. මෙන්න මේ බලපෑම අතරේ අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ සංචාරක කර්මාන්තයට, අපේ රටේ ජන ජීවිතයට මේ හැම දෙයකටම මේ බලපෑම තියෙනවායි කියලා කිව්වොත් කාටවත් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. සමහර වෙලාවට මේ ඛේදවාචක නිසා යම් යම් රටවල් වලට අවස්ථාව ඉවර වෙන්නත් පුළුවන්. නොහිතු නොපැතු අවස්ථා ලැබෙන්නත් පුළුවන්. දැන් අපිට පෙනී යනවා දැන් ලෝකයේ ගුවන් ගමන් සඳහා තියෙන හොඳම නවාතැන්පොළ සංචාරක හබ් එක මේ වෙලාවේ ලොකු අනතුරකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ලෝකෙට අවශ්‍යයි මේ වගේ විටකදී විකල්පයක් හැටියට ලංකාව තෝරගන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ගැන අපි ටිකක් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි අපිත් එක්ක අද ඉන්නවා සාකච්ඡා කරන්න වෙනද වගේම ආචාර්ය උදේශ්‍රී කාර්යවසම් වරලත් ගණකාධිකාරිවරයෙක් ඒ වගේම ලංකාවේ රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුව කීපයකම සභාපතිවරයා. ඒ විතරක් නෙවෙයි ඔහු අපේ රටේ ඕනම ආර්ථික ප්‍රශ්නයක් ආපු වෙලාවක අර්ථපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරන්න උපදෙස් ගන්න අදහස් දක්වන්න ඉතාමත් හොඳ කුශාග්‍ර බුද්ධිමතෙක් හැටියට ඉන්න ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච චරිතයක්. අපි එහෙනම් අද සාකච්ඡා කරන්නේ ආචාර්ය උදේශ්‍රී කාර්යවසම් සමග ලංකාවට පුළුවන්ද මේ ඇති වෙලා තියෙන අර්බුදයේ ඇතුලේ මේ අර්බුදය සමනය කරගන්න මේ අවස්ථාවෙන් යම් කිසි ආර්ථික වාසියක් අත්පත් කරගන්න අපේ රටේ ගුවන් සිතියම පාවිච්චි කරන්න. උදේ මහත්තයා මොකද්ද මේ ලැබිච්ච අවස්ථාව අපිට? ඒක තමයි අර කළමනාකරන විශේෂයේදී අපි කියන දෙයක් තියෙනවා මේ අර්බුදකාරී අවස්ථාවල තියෙන්න පුළුවන් අවස්ථාව opportunity එකක් create වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, නිර්මාණය වෙන්න පුළුවන් කියන එක. ඔබ කිව්වා වගේ දැන් ගුවන් කලාපවල ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා විශේෂයෙන්ම ප්‍රධාන ගුවන් තොටුපළවල් තිබෙන මැද පෙරදිග කලාපේ අපි දන්නේ නැහැ කොයි දවසක් වෙනකල් ඒ තත්ත්වය තියෙයිද කියන එක. ඔබ සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමත් සමග ඔබ කිව්වා වගේ මත්තල සහ කටුනායක ගුවන් තොටුපළවල් වල අපිට යම් යම් ගුවන් යානා ගෙන්වා ගැනීමට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකන් යා සමාගම වගේම ආණ්ඩුව කොයි ආකාරයට කටයුතු කරනවද කියන එක දිහා තමයි අපිට බලාගෙන ඉන්න වෙන්නේ. ඒ සඳහා ඉතා හොඳ කිට්ටු සහ වෘත්තීයමය සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය ඉරානයේ අපිට විශේෂ අවස්ථාවලදී උදව් කරලා තිබෙනවා ඉතිහාසයේ පුරාවටම. ඒ නිසා දැන් ඩුබායි සමග උනත් එහෙම නැත්නම් එක්සත් අරාබිය මිරාජය සමග උනත් අපිට සම්බන්ධකම් තිබුණා. තාමත් තියෙනවා. නමුත් අපිට තියෙන ගැටලුව තමයි වර්තමාන ආණ්ඩුව කොයි ආකාරයට මේ අර ඔබ සඳහන් කළා වගේ ඉබේ පහළ වෙච්ච අවස්ථාව opportunity එක කොයි ආකාරයට අපිට ආර්ථිකමය වාසි සඳහා ලබා ගන්න පුළුවන්ද කියන එක. මෙතෙන්දී අත් වශයෙන්ම මේ සඳහා මූලික පියවර ගන්න ඕන ආණ්ඩුව සහ ගුවන් සමාගම ඒ වගේ කළමනාකාරීත්වය තියෙන ආයතන තියෙනවානේ ගණනාවක්ම මේ ගුවන් ගමන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයටත් මම හිතන්නේ සෑහෙන වගකීමක් තියෙනවා මේ වෙලාවේ. වගකීමට වැඩිය බෝලිත දැන් ශ්‍රී ලංකන් ගුවන් කියලා සමාගම කියලා කියන්නේ ව්‍යාපාරයක්. ඒතර ව්‍යාපාරයක් පාලනය කරන අයගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් ලබා දීම මගින් ආදායම වැඩි කර ගැනීම. අලාභාවම කිරීම. ඉතින් මේ සඳහා අපිට බලන්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වඩාත්ම ආර්ථිකමය වශයෙන් ලාභදායී වූ ගුවන් ගමන් තිබෙන ගමනාන්තයන් මොනවද කියන එක. එතනදී ඔය මැද පෙරදිග කලාපයට විශේෂ අවධානයක් යොමු කරන්නට පුළුවන්. මොකද හේතුව බොහොමයක් පිරිස් අපේ රටේ විදේශ රැකියාව සඳහා ගියේ ආපහු ආවේ ඔය ගුවන් කලාපය ගුවන් තොටුපළවල් හරහා. ඒතර දැන් ඒවා වැහිලා නිසා ඔබ කියන ආකාරයේ අවස්ථාවක් උදා වෙනවා
සහ සංචාරක කර්මාන්තයේදී ඇතැම් සංචාරකින් පාවිච්චි කරේ අතරමැදි ස්ථානයක් හැටියට නැත්නම් ට්‍රාන්සිට් එක හැටියට මැද පෙරදිග කලාපයේ දැන් ඒක නැති නිසා අපි බලන්න ඕනේ එහෙමනම් අප්‍රිකානු පැසිෆික් පැත්තේ ගුවන් යානා කොහොමද ශ්‍රී ලංකාව හරහා ගන්න කියන එක. මොකද අපේ රටට සුවිශේෂී උරුමයක් තියෙනවා. මම හිතන්නේ ගොඩාක් ගුවන් මාර්ග අපේ සිතියම් බැලුවාම ගුවන් මාර්ග ගණනාවක් අපේ රට අපි නොදන්නා ගුවන් යාන අපිට උඩින් යනවා පියාසර කරනවා. ඉතින් මේ ගුවන් යානාවලට පහසුකම් සලසන්න පුළුවන් නම් ඔය තායිලන්තයට හෝ සිංගප්පූරුවට හෝ එහෙම නැත්නම් ඔය ඒ කලාපයේ තියෙන වෙනත් රටකට යනවට වඩා පහසුකම් අපි ලබා දුන්නොත් අපිට පුළුවන් නම් මේ ගැන ලොකු අවධානයක් ලෝකයේ ඇති කරන්න මම හිතන්නේ ලොකු අවස්ථාවක් විවර කරගන්න පුළුවන් වෙයි. එතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන් බිස්නස් ව්‍යාපාර කටයුතු ඇති කරගන්නේ කොහොමද කියන එක. දෙවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක කොහොමද ආර්ථික වාසි සඳහා භාවිත කරන්නේ කියන එක. දැන් ඔතනදී අපි ගත්තොත් එහෙම අර මම මුලින් සඳහන් කළා වගේ කොළඹ කටුනායක ගුවන් තොටුපළේ තිබෙන පහසුකම් වැඩි කිරීම දෙවන පර්යන්තයේ කටයුතු. ඉතින් මේවා අවුරුදු ගණනාවක් තිස්සේ දැනට තියෙන තත්වයට පවා ගේන්න පසුගිය රජයන් වැඩ කළා තිබුණා. ඒතර සමහරවිට මේ රජයටත් මේ ආණ්ඩුවටත් එහෙම දෙයක් කරන්න පුළුවන් ඕනේ. ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. නමුත් සමහර නිෂේධන කාර්යයන් එහෙම නැත්නම් සාධකත් අපිට දකින්න ලැබෙනවා. බොහොම කනගාටුදායක එහෙම නැත්නම් අලාභ ලබා දෙන කාර්යයන් වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මැදිහත් වෙලා එහෙම නැත්නම් තමන්ගේ අතේ තියෙන බිස්නස් එකට වෙන කාට හරි දෙන්න බලාගෙන ඉන්න තත්ත්වයක් වගේ දේවල් ඇති වුණොත් එහෙම අපිට එකකින් පාඩුවක් සිද්ධ වෙනවා. ඔව් අපි පහුගිය දවස්වල අහන්න දකින්න ලැබුණා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තිබිය යුතු සහ ලැබෙන අවස්ථා එහි පරිපාලනය විසින්ම ගන්නා යම් යම් තීන්දුව මත වෙනත් ගුවන් සේවාවන් වලට ලැබෙන්න යනවා කියලා. මේ ගැන ඔබ දන්නවද? ඔය මම හිතන්නේ ඔය කියන්නේ දැන් ඔබ දන්නවා 2024 දිත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආයෝජන ලබා ගැනීම සඳහා අභිලාෂයන් කැඳෙව්වා. ඒ අවස්ථාවේදී ආයතන කිහිපයක් ඒ සඳහා නිර්දේශ වෙලා තිබුණා. නමුත් ඒ වැඩේ හරි ගියේ නැහැ. එතකොට එතනදී ඒ අභිලාෂයන් ඉදිරිපත් කළ එක් ආයතනයක් තමයි හේලිස් සමූහ සමාගම. හේලිස් සමූහය ඔබ දන්නවා ධම්මික පෙරේරා සම සභාපති මහාන් පඬිතුගේ සභාපති ඒ වගේ ආයතනයක්. දැන් ඔය ආයතනයේ හිටියා නෙවෙයි තාමත් ඉන්නවා. හේලිස් PLC සමාගමේ තාමත් ඉන්න අධ්‍යක්ෂවරයෙක් තමයි විධායක අධ්‍යක්ෂවරයා සරත් ගණේගොඩ. දැන් සරත් ගණේගොඩව ගෙනල්ලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත් කළා. ඔහුව පත් කළේ 2024 ඔක්තෝබර් 9 වෙනිදා. කවුද මේ තීන්දුව ගන්නේ? දැන් ඒ පත්වීම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් ගත් පත්වීම හැටියට තමයි අපිට ලැබිලා තියෙන තොරතුරු වල තිබෙන්නේ. දැන් මම කියන්න ගියේ ඒක නෙවෙයි. දැන් හේලිස් සමූහයේ එක් සමාගමක් තමයි හේලිස් ඒවියේෂන් කියන සමාගම. ඔව්. දැන් හේලිස් ඒවියේෂන් එකෙත් හිටපු අධ්‍යක්ෂවරයෙක් තමයි සරත් ගණේගොඩ කියන්නේ. ඔව්. ඒතර 2013 වර්ෂය වගේ වෙනකල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව බ්‍රිටිෂ් එයාර්වේස් එක බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට ලංකාවට ඒමේදී ගුවන් ටිකට් පත් අල විනියෝජිත ආයතන හැටියට කටයුතු කළේ හේලිස් ඒවියේෂන්. ඔව් ඔව්. එතකොට යලිත් ඒ අය මේ බිස්නස් එකට මේ මාර්ගයට ඇවිල්ලා බ්‍රිටිෂ් එයාර්වේස් එක ලංකාවට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. එතනදී ඒ අය දැන් ඔබ දන්නවා මේ ලන්ඩන් කොළඹ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපි කියන ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් එහෙම නැත්නම් ඍජු ගමනාන්තයක් හරිම ජනප්‍රියයි සහ ඒ වගේම සීට් එකක් ගන්නත් අමාරුයි මිලත් අධිකයි ඒ තරමට ඉල්ලුමක් තිබෙන නිසා. එහෙමනම් අපිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවස්ථාවක් තිබුණා එතනදී තව ගුවන් ගමන් වැඩි කිරීම තුලින් අර වැඩි වෙන ඉල්ලුමට සරලන සේවාවක් සපයලා මේ සමාගමේ ආදායම වැඩි කර ගැනීමට ලාභය වැඩි කර ගැනීමට. නමුත් දැන් මෙතන තියෙන ගැටලුව තමයි
මේ කියන හේලිස් ඒවියේෂන් සමාගම තමයි එහෙම වුණොත් නැවත බ්‍රිටිෂ් එයාර්වේස් එක ගේන්න ලෑස්ති කරගෙන යන්නේ. ඒ ආදායම කෙලින්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලැබෙන්නේ නැතිව ඒක හේලිස් එයාර්වේෂන් එකට යන්න පුළුවන්. හේලිස් එයාර්වේෂන් ගමන් සමාගමේ තමයි ඔය කියන සරත් ගණේගොඩ කලින් හිටියේ. දර හේලිස් ඒවියේෂන් එක අයිති වෙන්නේ හේලිස් සමූහයට. මට පැටලෙලා වගේ මට තේරෙන්නේ නැහැ ඒක හරියට. නැවත පැහැදිලි කරන්න. දැන් හේලිස් සමාගමයට අයිති උපසමාගමක් තමයි හේලිස් ඒවියේෂන්. හේලිස් ගුවන් ගමන් සමාගම. ඔව්. ඒකේ හිටපු අධ්‍යක්ෂවරයා තමයි සරත් ගණේගොඩ. දැන් සරත් ගණේගොඩ ශ්‍රී ලංකන් එකේ සභාපති. 2024 දී හේලිස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආයෝජන අභිලාෂය ඉදිරිපත් කළා. ඔව්. එතකොටත් සරත් ගණේගොඩ එතන හිටියා. තාමත් එතන ඉන්නවා. ඔව්. හෙලිස් PLC එකේ. ඔව්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේම තවත් දෙයක් වෙනවා. මේක තමයි ජෙට්ස්ටා ගුවන් සමාගම ලෑස්ති දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් සමග කොළඹට ගමන් ආරම්භ කරනවා. හැබැයි ඔබ දන්නවා හොඳ ලාභදායී ගමනක් කියලා අරන්. ඒකත් එහෙමයි. මොකද සිඩ්නි සහ මෙල්බර්න් අතර ඍජු ගමනාන්තයක් තියෙන්නේ මැද නවත්තන්නේ නැතුව. මේ ගමනාන්තය සඳහාත් ඊටාම හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ වගේම ගාණත් වැඩි ඒ ඉල්ලුම නිසාම. ඒතර ශ්‍රී ලංකන් න්‍යායකට කරන්න තිබුණා එහෙමනම් ඒ සඳහා තමන්ගේ ගුවන් යානා ගමන් වැඩි කිරීමට. නමුත් අවාසනාවකට ජෙට්ස්ටා එයාර්වේස් එක තමයි දැන් ඒ පාසුකම සපයන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ජෙට්ස්ටා එකේ සේල්ස් ජෙනරල් සේල්ස් ඇග්‍රීමන්ට් එක එහෙම නැත්නම් ගුවන් ටිකට් පත් අලෙවි කිරීමේ ගිවිසුම තියෙන්නේ හේලිස් ඒවියේෂන් සමාගමත් එක්ක. ඒතර ඒ අය බලාපොරොත්තු වෙනවා 2026 අගෝස්තු 27 වෙනිදා ඉඳලා මේ ගමන ආරම්භ කරන්න. දැන් එතකොට ගැටලුව තියෙන්නේ මේ ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ඉන්න හේලිස් සමූහයේ ඒකෙත් අධ්‍යක්ෂ කෙනෙක් තමයි මේ ශ්‍රී ලංකන් එකට ගන්න තියෙන ව්‍යාපාරික අවස්ථාව අරගෙන තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා මෙතන තියෙන බිස්නස් එක ඒගොල්ලන්ගේ බිස්නස් එකට ගන්නවා වගේ වැඩක් කරලා තියෙනවා. දැන් ඕක තමයි අර අපි කියන්නේ conflict of interest කියලා. එහෙම නැත්නම් අපි කියන ප්‍රතිවිරුද්ධ ලැබියාවක් ඇති තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ කියන එක. ඒක තහනම්නේ නීතිය. ඔව් දැන් සමහරු හිතනවා මේ ප්‍රතිවිරුද්ධ ලැබියාව කියන එක බෝලිත මේ ඒක මේ සදාචාරාත්මක ගැටලුවක් විතර තියෙන්නේ. එකක් හරි සදාචාරාත්මකව ගත්තත් සරත් ගණේගොඩ කියන පුද්ගලයාට ඇත්තටම ශ්‍රී ලංකන් සභාපතිකම ඉන්න බෑ. මොකද ඔහු නියෝජනය කරනවා රජයත් සමග තරඟකාරී ව්‍යාපාර කරන හේලිස් සමූහය. ඔව්. දැන් ඔය ප්‍රතිවිරුද්ධ ලැබියාව කියන එක ඇති වෙන කාරණා අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි රජය සමග ගිවිසුම් වලට එළඹෙනවා නම් තමන් පෞද්ගලිකව තමන්ගේ ව්‍යාපාරික කැපැසිටි එක ඇතුලේ. දෙවෙනි එක තමයි රාජකාරී ඉටු කිරීමේදී පෞද්ගලික ලාභ හෝ වාසි හෝ ලබා ගැනීම. තුන්වෙනි අවස්ථාව තමයි රජය සමග තරඟකාරී කටයුතු වලට සහභාගී වීම. ඒතර දැන් මේ වෙන්නේ යන්නේ ඔන්න ඔය තුන්වෙනියට කියන දේ. මෙතන ඉන්න ගමන්ම මේ බිස්නස් එකම එයා ඉන්න පුද්ගලික සමාගමක් එක්කත් කරන්න යනවා. ඒක තමයි මේ ප්‍රතිවිරුද්ධ ලැබියාව කියන්නේ. ඒක හරි ෂෝක් එකක්. දැන් එයා ඇවිල්ලා සභාපති වෙනවා සමාගම. ඔව්. නෑ මම තමයි කියන්නේ. එයා සභාපති වෙනවා ආයතනයක රාජ්‍ය ආයතනයක. ඒ රාජ්‍ය ආයතනයේ තියෙන බිස්නස් එකක් එයාගේ සම්බන්ධතාව තියෙන තවත් සමාගමකට ගන්න දෙනවා. දැන් මේක ඔබ ඇහුවා මේක මේ නීතියෙන් ඉඩ තියෙනවද කියලා. දැන් ඒක තමයි මම කිව්වේ මේක සදාචාරාත්මකව ව්‍යාපාරික කටයුතු පැත්තෙන් හොඳ නැති දෙයක්. නමුත් දූෂණ විරෝධී පනතේ 107 එක වගන්තියේ යටතේ ප්‍රතිවිරුද්ධ ලැබියාවක් තිබෙන ඒක හෙළිදරව් නොකර එහෙම තියෙද්දි රජයේ තනතුරකටපත් වෙලා ඉන්නවා නම් ඒක දූෂණය කියන නිර්වචනයට එනවා. එතකොට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරොත් ඒ පැමිණිල්ල විභාග කිරීම තුලින් ඔහු වරදකරුවෙක් වෙන්නට ඉඩ තිබෙනවා. සමහරවිට අපි දන්නේ නැහනේ අදාළ දිනවක ඔයගොල්ලෝ ඔය දැන් ඔය ව්‍යාපාරිකයෝ නොදන්නවා වෙන්න බෑනේ. ඒගොල්ලෝ අවශ්‍ය දිනවකවානු වලට අනුව ලියුම් දීලා අයි වෙලාද කියලා කවුද දන්නේ? මම ඔබට කියන්නම් දිනත් එක්ක. සරත් ගණේගොඩ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වෙන්නේ 2024 ඔක්තෝබර් 9 වෙනිදා. එතකොට ඔහු හේලිස් PLC සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙක්.
ඒ වගේම හේලිස් ඒවියේෂන් එකෙත් අධ්‍යක්ෂවරයෙක්. ඔහු හේලිස් ඒවියේෂන් සමාගමෙන් ඉල්ලාස් වෙන්නේ 2024 නොවැම්බර් 22 වෙනිදා. අසලා තියෙනවා. අස් වෙනවා. හැබැයි අස්ුනේ හේලිස් ශ්‍රී ලංකන් සමාගමේ සභාපතිතුමාට පස්සේ. මේ තියෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ළඟ ඒ ලියාපදිංචි කරපු ලියවිල්ල ඔහු ඉල්ලාස් වෙන්නේ 2024 නොවැම්බර් 22. හැබැයි ඔහු ශ්‍රී ලංකන් සමාගමේ සභාපති බවට පත් වෙන්නේ 2024 ඔක්තෝබර් 9. ඒතර ඔහු පත්වීම ලබන අවස්ථාවේදී රජයේ සමග තරංකාරී ව්‍යාපාර කරන ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්. ඒතර මේක දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන කාරණයක් වෙනවා. මට දැනගන්නට ලැබුණා යම්කිසි සංවිධානයක් විසින් මේ පිළිබඳව දූෂණ විරෝධී පනත 107 වගන්ති යටතේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ඊටම නුදුරේදී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා. දැන් ඉල්ලලාස් වෙලා හරියන්නේ නැහැ. වරද කළා ඉවරයි. වරදට අහු වෙලා ඉවරයි. ඒක නිසා මේ වගේ දේවල් පත්වීම් කරන අයත් දැනගන්න ඕනේ. ඒ පත්වීම් ලබා ගන්න අයත් මේවා දැනගන්න ඕනේ. මේ තමන්ට මේ ප්‍රතිවිරුද්ධ ලැබියාවක් තියෙනවා නම් ඒක දැනත් දෙන ඕනම තනතුරක් බාර ගන්න තරම් බයක් නැතුව හරි එහෙම නැත්නම් සදාචාරයක් නැතුව හරි පෙළඹෙන්න ප්‍රධානතම හේතුව බෝලිත මුදල් සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ පෞද්ගලික චේතනාව තිබීම. දැන් මේක ඔප්පු කරන්න දෙයක් නැහැ. මේක අනිවාර්යයෙන්ම ඔප්පු වෙනවා. මොකද මේකට සාක්ෂි සහිතව පෙන්වන්න පුළුවන්කම තිබෙනවා ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන අයට. එහෙම වෙච්ච ගමම්ම මුලින්ම මේක අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා අතුරු තහනම් නියෝගයක් වුණත් ගන්න පුළුවන්කමක් තියෙයි ඒ පාර්ශවයට. දූෂණ විරෝධී පනත අනුව මේ වරදට දඬුවම මොකක්ද? ඒක තීරණය වෙන්නේ ඉදිරිපත් කරන කරුණු වලින් ඔප්පු වෙන වරද කුමක්ද කියන එකත් එක්ක. අපි කතා කරපු මේ තවත් අවස්ථා ශ්‍රී ලංකාවට අරගෙන මේ විවර වෙච්ච ලෝක අවපාතය ඇතුලේ ලංකාවේ බිස්නස් දියුණු කරනවා කියන එක හීනයක් වෙයිද? ඒක තමයි දැන් මෙතන ප්‍රධානම ගැටලුව ඕන ඕක තමයි. මොකද දැන් මේ එයාපෝට් හැදුවේ දැන් 2015 වෙනකොට අලුතෙන් එයාපෝට් එකක් විශාල එයාපෝට් එකක් හැදුවේ. කටුනායක දෙවනි පර්යන්තය හදන එක ගැන කටයුතු ආරම්භ කරලා තිබුණේ. ඉදිරියේදී විශාල මගී ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් වලට ගෙනීමේ බලාපොරොත්තු ඇතුව. එතකොට ඊට පස්සෙපත් වෙච්ච ආණ්ඩුවලට තිබුණ වගකීම තමයි ඒගොල්ලන්ට ඔක්කොම අවශ්‍ය දේවල් හදලා දීලා තිබුණා. ඒගොල්ලන්ට මේ බිස්නස් එක කරගෙන යන්න තිබුණ නොහැකියාව. ඒ ඔය කාලේදී කොවිඩ් කාලේ අපි අතාරින්න ඕනේ. මොකද මොන ආණ්ඩුවක් තිබුණත් ඒ අවස්ථාවේදී ඒක අපහසු වෙනවා. නමුත් 2015 දී පත් වෙච්ච යහපාලන ආණ්ඩුව හෝ ඊට පස්සේ දැන් වෙනකොට පත් වෙලා තියෙන ආණ්ඩුව හෝ මම දන්නේ නැහැ. එයාට මුකුත් එහෙම බලාපොරොත්තුවක් තියනවද සැලැස්මක් තියනවද කියන එක. එමෙ තියෙනවා නම් හොඳයි. මොකද මේක මොනවා වුණත් අපේ රට නිසා ඒ රට දියුණු කිරීම සඳහා එම හැකියාවක් තිබෙනවා නම්. ඔව් මොනවා වුණත් මේ විශ්වාසයක් තිබිච්ච ජනතාවක් මේ රටේ හිටියා. ඔව්. හැම දෙයකටම වැරදි කියපු දේශපාලන ප්‍රවාහයක් රටේ පරිපාලනය වාරගත්තට පස්සේ මේ වැරදි නැති කළා රට දියුණුවට ගෙන යන මාවතට මේ රට ගණීවි මේ ආණ්ඩුව ගණීවි කියලා මේ පරිපාලන ව්‍යුහ හදාවි කියලා ලොකු විශ්වාසයකින් මේ රට ඒගොල්ලන්ට බාර දීලා තියෙනවා අලුත් ආණ්ඩුවට. ඔව් මම තව එක කාරණයක් විතරක් කියන්නම් අවසන් කරන්න කලින් මේ conflict of interest එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ ලැබියාව කියන එක යටතේ චෝදනාවක් එල්ල වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාට විතරක් නෙවෙයි. ඔව්. මීට කලින් ආණ්ඩුව පත් වෙච්ච ගමන්ම විදුලි බල මණ්ඩලයට පත් කරා තිලක්සීමලා පිටියේ. සතුසට පත් කරා සමිත පෙරේරා. ඊළඟට khනිජ සංස්ථාවට පත් කළා රාජපක්ෂ. මෙන්න මේ අය තුන් දෙනාටම ඔය ප්‍රතිවිරුද්ධ ලැබියාව යටතේ ඒ කාලෙම අල්ලාෂෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට පැමිණිලි කරලා තියෙන්නේ. ඔව්. අපි දන්නේ නැහැ ඒ අය ඒවා මේ වෙනකොට විවාහ කිරීම ආරම්භ කරලා තියෙනවාද කියලා. එහෙම පිළිබඳව මොනවාරි තොරතුරු අපිට ලැබුණොත් අපි ඉදිරියේදී ඒක කතා කරමු. ඔබතුමාට මේ පහසුවක් තියෙනවා නම් දැන් ඒ ගැන කියන්න පුළුවන්. ඒ ගැන කියන්න වෙලා තියෙන මොකද ඒක වෙනත් නෑ ඒක වෙනත් සංවිධානයක් විසින් තමයි ඒක කරේ. මට ඒත් එක්ක කතා කරලා තමයි ඕක පිළිබඳව තොරතුරු අරගෙන ඉදිරිපත් කරන්න වෙන්නේ. නමුත් මම දන්නවා හොඳටම එහෙම පැමිණිලි තුනක් ඒ අය කළා කියන එක. අද මේ ලංකාව මුහුණ දීලා තියෙන ආර්ථික අවපාතය ඇතුලේ
කොහොමද ආර්ථික අවස්ථා ලබා ගන්න කියන එක අපි සාකච්ඡා කර ආචාර්ය උදේසිරි කාර්යසු මැතිතුමන් සමග මීළඟට අපි නැවතත් බලාපොරොත්තු වෙනවා තවත් දින කිහිපයකින් මේ වගේ සාකච්ඡාවක් තුලින් මේ වගේ දැවෙන ප්‍රශ්නයක් මේ වගේ උණුසුම් ප්‍රශ්නයක් ඔබ සමග සාකච්ඡා කරන්න ඔබව දැනුවත් කරන්න එතුමන් සූදානම්. එහෙමනම් අද අපි සමගන්නවා. බොහොම ස්තුතියි. ඔබතුමාටත් බොහොම ස්තුතියි.